යාළුවනේ නේ වැඩ ඉවර කරන්න හදන්නේ අම්මාට සිරේ. නංගි අක්කේ වයිප් ආවේ නෑ යාටත් එකක් දෙන්න හොඳේ. ඒක නම් ඒ බෑන්ගේ දන්සලට තමයි ටික දුරයි තියෙන්නේ. මේ පැත්තෙන් කෙසෙල් දන්සලා. හා? යත්ත කෙසෙල් යත්ත කඩල. නාලා නම් ඉවරයි. දන්සලට තිබ්බේ පාන්. අපි අද ඇවිල්ලා ලස්සන තැනකට නාන්න. මේ තැන කොහෙද දන්නවද? කන්තලේ ප්‍රධාන මාර්ගයේ කන්තලේ සේබු ආවිලා සේරුනුවර ප්‍රධාන මාර්ගය තමයි තියෙන්නේ. ලස්සන ඇලක් තියෙනවා. එතන නාන්න ඇවිල්ලා ඉන්නේ. බලමුද එහෙනම්. පට්ට ලස්සන ලොකේෂන් එකක් ඈ. ඇවිල්ලා බලන්න නාලා ආසයිද. ආතල් ප්ලේස් එකක් ඉතින් අපි නාන්න ඇවිල්ලා තියෙන්නේ පට්ටම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් කියලා වැඩක් නැහැ සුපිරි. නාලා නැත්තම් මේ පැත්තට එන්න මේකේ තියෙන ලොකේෂන් එක තියෙන්නේ කන්තලේ පාරේ තියෙන්නේ. කන්තලේ සේරුනුවර පාරේනේ. ඉතින් නානවා නම් ආයේ සුපිරි ප්ලේස් එකක්. නාලා බලන්න නෙමෙයි නාන්න ආසයිතේ. පට්ට මේ ප්‍රධාන මාර්ගයේ තියෙන හැ පැත්තේ. අම්මට සිරි ලස්සනයි. අම්මෝ සාමාන්‍ය යටයි ආසයිතේ නාලා බලන්න ඕනේ. යාළුවෙක් ඉන්නා ගිහලා පොඩ්ඩක් කතා කරලා බලමු. අයියේ චුට්ටක් කතා කරන්න පුළුවන්? ඔව් කියන මල්ලි මොකද්ද ඔයාලා දැනගන්න ඕන නේ? මෙහෙද? මං කන්තලේ අයියේ. කන්තලේ? ඔව්. මේ පාර කොහෙද අපේද කොයි යන පාර? මේ අයියේ කන්තලේ සේරුනුවර පාර තමයි තියෙන්නේ. මේ ඇලයිලා මේ ගොඩක් සුන්දර ඇලයි මේ අසල වතුර තියෙන හොඳට. මේ බලන්න ගැඹුර. මට සිරි වෙනවනේ. යටයිනේ. ගැඹුරයි. මේ ඇවිල්ලා ට්‍රිප් එකක් ආවොත් අනිවාර්යයෙන්ම ත්‍රිකුණාමලේ පැත්තේ මේ පැත්තට එන්න. හොඳ ඇලක්. හොඳට හිතේ මහන්සි නිවා ගන්න. මේ අපිට සිල් කරගන්න හොඳ දෙනා. මේ ඉස්සෙල්ලා අපිට අර පැත්තෙන් එනකොට කිව්වා මේ ඇලේ කිඹුලෝ ඉන්නවා කියලා කිව්වනේ. කිඹුලෝ නෑ. ඔව් එන්න නාන්න. කිඹුලෝ නෑ හොඳ ප්ලේස් එක. එන්න ඕන කෙනෙක්. අයියා කොහෙද අයියේ? මම නුවර. දැවුනේ මේ පැත්තේ ඒකයි මේ පැත්තට ආවේ රොමත් දාන්න. මං ඒත් බැලුවා අයියට පීනන්න බැරුව ඉන්නකොට මොකද මේ කියලා? මේ වැඩක් නැහැ පීනන්න බෑද මාරු යටයි. අයියෝ කොහොමද නඩේ කට්ටිය ඉන්නවා ඉස්සරහනේ. නඩේ කට්ටිය ඉස්සරහා ඉන්නවා. ඒ කට්ටිය කැමති නැහැ මේ වීඩියෝ එකට එන්න. අයියා මෙහෙ එනවා නම් අනිවාර්යයෙන්ම අර ඉස්සරහා තියෙන වඩේ කඩයක්. රසයි නාලා ගිහලා අනිවාර්යයෙන්ම කන්න පුළුවන්. වඩේ කඩේ තියෙනවා මේ ඔයා නාලා ගිහලා මට කතා කරන්න මම එක්ක යන්න හිතෙන්ද. හරි අනිවාර්යයෙන්. මගේ නම්බර් එක ඕන්න පස්සේ කෝල් එකක් දෙන්න. නම්බරේ ඔහම කියන්න කැමතිද? ලස්සන නංගිලා මේ වීඩියෝ බලනවා. නෑ අයියට මම නම්බර් එක දෙන්නම්. මේ කැමති නෑ කොල්ලෝ පේනවනේ. කන්තලේ කොල්ලෝ කැමති නෑ කෙල්ලෙක්ව සෙට් වෙනවට. අයියේ. ජයවා. හම්බෙමු. මේ පැත්තේ කොල්ලෝ වැඩකාරයෝ. හරිද? මෙන්න කොල්ලෝ පයින්නවා ඇලට. ඇලට පයින්නවා කියන්නේ මාර මාතල් ඈ. මේ පැත්තේ කොල්ලෝ අමුතු විදිහට පයින්නේ. මේ නාලා නම් ඉවරයි. දන්සලට තිබ්බේ පාන්. වඩේයි පාමුයි විතරයි. ඇලේ නාලා. පාන් කාලා. වඩේකක් කාලා බලමුනේ. එහෙම කාලා තියෙනවද? කාලා නැහැ. අවුරුන්නේ නැහැ. ආල් නැත්තම් අන්තලේ ඇලගාවට ගිහිල්ලා කාලා බලන්න. ආසයිත්. ආලා ඉවරයි. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ දන්සලකට. යන්න හදන්නේ දන්සල කඩල. මේ පැත්තෙන් කෙසෙල් දන්සල. මේ පැත්තෙන් කඩල දන්සල. නරකම නෑ ඉතින්. ඇති තරම් කඩල කාලෙට තියෙන්නේ මේ පැත්තේ කඩල. එයා පැත්තේ කෙසෙල්.
කඩලත් හම්බුණා, කෙසෙලුත් හම්බුණා. නේ? මෙන්න කෙසෙල්. මෙන්න කඩල. ආසයිතේ. කාලා බලන්න. පට්ට. ගත්ත කෙසෙල්, ගත්ත කඩල. මේ සුපිරි ඉතින් මේවා ඉතින් ආතල් කියන්නේ ඉතින් කාලා බලන්න. කෙසෙලුයි කඩලයි ආතල් මේ මේවා ඉතින් දන්සල් වලින්ම විතරයි. තව ඉවර නෑ තියෙනවා. අම්මෝ තා පොලිමට කොච්චර දුරක් තියෙනවද? කන්තලේ දැන් ආයේ පොලිමට. කන්තලේ දන්නේ? කන්තලේ දැන් ආයේ. තව දුරයිනේ. තව දුරයි දැන් නම් තියෙන මේක 200 කිලෝමීටර් 4මාරයි. කස්තුරිමාම ගන්න. අපි කිලෝමීටර් 4මාරයි ඉවර මේ නඩේ දුර නෑ කස්තුරිමාමත් නෑ. ඒක බස්නේට තියෙන රොටි කියවන ගිහින් තියෙන්නේ. රොටි ඉවරයිද? රොටි ඉවරයි. අර කැම්පර් ගන්නවා ඉවරයි. මට ඉස්සර තෙල් ගන්න ගියා වගේ තමයි සෙට් එක පම්ප් කරන්න යනකොට තෙල් ඉවරයි. ඒ වගේ දැන් රොටි తీරණ ගෙස්සක් තියෙනවා. රොටි දන්සලක් තියෙනවා. කාලා බලමු. කන්තලේ කමලගමු. ගයිද දෙන්නේ. ගයිද දෙන්නේ. ඒක නම් ඒ බෑන්ඩි දන්සලට තමයි ටික දුරයි තියෙන්නේ. ටික දුරයි. ඇවිල්ලා ඉන්නේ. හෙලෝ. කොහෙද ඉන්නේ? ඒ රොටි ගෙනාවා රොටි ගෙනාවා. ටිකක් ගන්න බෑ ටිකක්. බෝලක් ගත්ත ඒක මම කොහෙද ඉන්නේ කියලා. කොහෙද ඉන්නේ? ටිකක් ගන්න බෑ. රොටි ටිකක් ඉන්න ගන්න බෑ. බලන්න ගියාද? නංගේ අක්කේ වයිප් ආවේ නෑ එයාටත් එකක් දෙන්න හොඳේ. අර පැතින්නේ. අනේ දෙකක් දෙන්න තරහ නැතුව. මේ වයිප් ආවේ නෑ එහා පැතින්නේ එකන් එන්න විදිහක් නෑ. අනේ තරහ වෙන්න බෑ දෙකක් දෙන්න. හා එන්න බෑ. අර කැබ් එකේ ඉන්නේ. අනේ තරහ නැතුව එකක් දෙන්න. හා ලොකු පිනක් ඈ. පින් සිද්ධ වෙනවා. දෙකක් දුන්නා මේ පේනවනේ. දෙකක් දුන්නා. ප්ලේන්ටියකෝ. හා ප්ලේන්ටිය. ප්ලේන්ටියක් ගන්න ඕනේ. ඉරපුවට වීඩියෝ කරන්නේ. ඔන්න දන්සලකුත් ගන්නා. රොටි දෙකක් හම්බුණා. පාට ආතලෙකින්. මේ තමයි කොහෙද අපි හරියට කිව්වොත් කමලගමු. කමලගමු. ආහා යාළුවනේ නේ වැඩ ඉවර කරන්න හදන්නේ අම්මාට සිරේ. ප්ලේන්ටියක්. ඉවරයි වැඩේ. දන්සලුත් කෑවා නෑවා. එහෙනම් ජයවා. දිගටම නැඳලා හිටියට බොහොම ස්තුතියි.